මේ යන ගමන ඒ තරම්ම ලස්සනයි. යමුකෝ අපි කොහෙද යන්නේ කියලා බලන්න. ඇත්තටම හරිම ලස්සනයි යන මගතොට. එතකොට හම්බ වෙන දේවල් ගොඩක් ලස්සනයි. ගෙදර ආවට පස්සේ තුනක් ආයේ යන්න තිබ්බනයි කියලා බලන්නකො කොහොමද කියලා ගමන. තේරෙනවනේ මේ යන ගමනේ ඈතින් තියෙන ලස්සන කඳු වීමක් කඳු මාරම ආස්වාදයක් දෙනවා මේ ගමනට. හරිම ලස්සනයි කියන්න තේරෙන්නේ ලස්සන. මම හිතන්නේ දැන් ඔයාලට හිතාගන්න පුළුවන් අපි කොහේද යන්නේ කියලා. මේ තමයි සිරිපාදට යන පාර. විශේෂයෙන් මේ පාරේ වැඩි කවුරුත් යන්නේ නැහැ. මේ අපි අවාරේ නෙමෙයි යන්නේ. හැබැයි ගොඩක් කට්ටිය යන්නේ නැහැ මේ පාරේ. හැබැයි හරිම ලස්සනයි කියන්න තේරෙන්නේ නැහැ. මාරම view එකක් තියෙන්නේ. එක පාරක් ගියොත් ආයි ඒ පාරේ යන්න ආස හිතෙනවා. අපි සාමාන්‍යයෙන් මේ යන්නේ හවස 5:00 විතර වගේ තමයි අපි කන්දට නගින්න ගමන පටන් ගත්තේ. පේනවනේ ඈත මාරම ලස්සන කඳු ටිකක් පේනවා. කියන්න තේරෙන්නේ නැහැ. ඇඟටත් මාර සිසිලක් දැනෙනවා. ගිහිල්ලම බලන්න ඕනේ. මම ඔයාලට කියන්නම් මොකක්ද මේ යන පාර යන පැත්ත කොහෙද කියලා. අපිත් එක්ක දිගටම රැඳිගෙන ඉන්න. මම කියන්නම් ඔයාලට මේ කොහෙන්ද අපි සිරිපාදට යන්නේ කියලා. පේනවනේ ඉතින් කිව්වා වගේම ලස්සන පාරකින් යන්න තියෙන්නේ. යනකොට වතුර වලවල් ගල් හැමදේම අපිට හම්බ වෙනවා. අඩිය තියන්න බෑ. පට්ටම සීතලයි මේ වතුර. ඒ තරම් සීතලයි. හැබැයි මාරම ඇඟට මාරම දෙයක් දැන් මේක කියන්න තේරෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. උඩට යනකම්ම ලයිට් තියෙනවා. දැන් කරුවල වැටිගෙන එන්නේ. පේනවනේ අපි ආපු පාර කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ පාරේ යනකොට ගොඩක් වයසක අයට නම් යන්න අමාරුයි. මොකද ඉස්සරහදී හම්බ වෙනවා ගොඩක් උස ගල් ඒ වගේ තැන්. එතකොට මේ පාරෙන් යන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ. ටිකක් විතර බය හිතෙනවා රැයදී. මොකද මුළු පාරකම හිටියේ අපි දෙන්න විතරයි. මේක අවාරේ නෙමෙයි යන්නේ. මොකද කිව්වා ඒ ගියා මේ පාරේ ගොඩක් කට්ටිය යන්නේ නැති නිසා ගොඩක් කට්ටිය කියන මේ පාරේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ හම්බුණා. එච්චරයි. හරිම ලස්සනයි. නිකන් හරියට නිකන් අවාරේ සිරිපාද ගියා වගේ තමයි. බලමුකෝ අපි ඉස්සරහට මම ඉස්සරහට කියන්නම් මොකක්ද මේ පාර. සමහර විට ඔයාලා ඇවිල්ලා තේරි ආපු අය කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ගිහිල්ලා තියෙන අය. මම ඉස්සරහට කියන්නම් මේ පාර මොකක්ද කියලා. ඔන්න බලාගන්න පේනවනේ මම කිව්වා වගේම ඉස්සරහට හම්බ වෙන්නේ හරිම අමාරුයි හදින්න. ඉස්සන්නේ නැහැ. ඒත් පඩි පෙළවල් නැති නිසා ටිකක් අමාරුයි. ඒ වුණාට අවුලක් නැහැ. යන්න පුළුවන් ලස්සන පාරක්. බලමු අපි ඉස්සරහට ගිහින්. අපි දැන් සෑහෙන දුරක් ආවා. මේ ආපු වගේම දුරක් යන්න තියෙනවා. මාන්සියක් ඇත්තටම දැන් මේ පරිසරය නිසා ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇඟට මාන්සියක් දැනෙන්නේ නැති තරම් චූටි වැස්සා. ඒ තවුලක් නැහැ. ඉතින් අපි පිටතම වගේ ඉක්ට වෙනකන් ආවා. තව ඉස්සරහට යන තියෙන මේ පේන්නේ අනුරක් දාලා යන්න පුළුවන් ලස්සන පාන්සලක් පල්ලෙහා තියෙන. ඒක ඉස්සරහට කඩවල් හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන දෙයක් කාලා දීලා යන්න පුළුවන්.
සමාවෙන්න ඕන. ඉතින් උඩටම නගිනකම් නම් අපිට වීඩියෝ ගන්න බැරුණා. මොකද ෆෝන් එකේ බැටරි නැති වුණා. ඒ නිසා අපි දැන් නැගලා ඉවරලා පල්ලෙහාට යනවා. පේනවනේ කොච්චර ලස්සනයිද කියලා. මම ඔයාලට කිව්වා මේ කොහෙන්ද කියලා කියනවා කියලා. මේ පාර තමයි කුරුවිට එරත්න පාර. ඇත්තටම ලස්සනයි කියන්න තේරෙන්නේ නැහැ. ඇවිල්ලාම බලන්න ඕනේ. ආපහු ඇත්තටම යන්න හිතෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි. අපි ආයේ ලස්සන තැනකින් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.